අපි අපේ ගමන යන්න පටන් ගත්තා. අපි අද කොහෙද යන්නේ? අම්මගේ විද්‍යාපීඨයට. වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ අද රජත ජයන්තියේ 3 වෙනි දවස අවසාන දවස. අසනීප නිසා යන්නේ නැහැ කියලා හිතුනේ. ඒත් මේ දෙන්නගේ කරදර කරන හින්දාම ඔන්න අපි යන්න පටන් ගත්තා. එන්න අපිත් එක්ක යමු වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ රජත ජයන්තිය බලන්න අපිත් එක්ක යමු. එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් යමු නේද? යමු. අපි කුරුණෑගලට යන්නේ මාතලේ ඉඳලා යටවත්ත පාරෙන් තියෙන කුරුණෑගලට තියෙන පාරේ. ඉතින් මේ මං ආසම කෑල්ලක් තමයි කුරුණෑගලට යද්දී හම්බ වෙන. ඉස්සර නම් මේ හැමතැනම කඩවල් දාලා තිබුණා. ඇත්තටම එතකොට මේ පරිසරය නම් ඉතින් දූෂණය වෙනවා. ඉතින් දැන් නම් කඩවල් තියෙන්නේ දෙපැත්තේ. ඒකත් හොඳයි. මං හිතන්නේ හරිම ලස්සන තැනක්. මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් හැමෝම හරි ආස තැනක්. හැමදාම කුරුණෑගල යද්දී මෙතන පහු වෙනවා කියන්නේ ටිකක් විතර හිත නිවෙන තැනක් කියලා හිතෙනවා. හරිම ලස්සන තැනක්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාරක තමයි වයඹ රජත සර 2025 වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අවුරුදු 25 පිරීම නිමිත්තෙන් ආදි විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරපු අපේ රජත සර උත්සවයට මම යන්නේ. හරිම ලස්සනයි. මම හිතන්නේ මම ආසා මේ පරිසරයට තව ඉස්සරහට යනකොට වැව් තියෙනවා. ඉතින් එන්න අපි බලමු කොහොමද මේ ගමන කියලා. ඔයාලා දෙන්නට මොකද හිතෙන්නේ? සතුටින්ද යන්නේ? මේ දෙන්න තමයි මට මේ ගමනට වැඩිපුර මාව උනන්දු කරේ. ඉතින් ඒ දෙන්නට මම ඉගෙනගත්තු තැන බලන්න ඕනි කිව්වා. අන්න ඒ වගේ හේතු නිසාත් මේ ගමන යන්න මම තීරණය කරා. මේ තියෙන්නේ මං අර කලින් කිව්වේ. දැන් එයාලා කඩ ටික මෙන්න මේ වගේ කැලෙන් ඉස්සරහට කැලේ පහු වුණාට පස්සේ මෙන්න මේ වගේ කඩ ටික දාලා තියෙනවා. රසම රස උණු පොල් රොටි, කට්ට සම්බෝල, ඒ වගේ මුණු තේ, බඩ ඉරිංගු, ඔන්න ඔය වගේ දේවල් මෙතනින් කන්න පුළුවන්. ඉතින් අපි බලමු තව ඉස්සරහට යනකොට මොනවද ඔයාලට බලන්න පුළුවන් අලුත් දේවල් තියෙන්නේ කියලා. රසයිද? ඔන්න ඔහොම තමයි මෙයාලා කෑම කෑවේ. කාර් එකේම කෑම අරගෙන ගිහිල්ලා කෑම කකා ගියා. රසයිද? ආපෝ අක්කිගේ මොනේ රස තියෙන මල්ලි රසයිද? රසයිද? රසයි. මේ දෙන ආසම නැති කෑමක් නේ කන්නේ. රසයිද මල්ලා? මොකද දන්නේ ලැජ්ජාවෙන් වගේ? අසනීප නිසා නම් මගේ කටහඬ වෙනදට වැඩිය වෙනස් වෙලා තමයි ඔයාලට ඇහෙනවා ඇත්තේ. ඉතින් කොහොම වුණත් මේ අපි යන්නේ කුරුණෑගලින්. ඉතින් මේ වීඩියෝ එක නම් මං ගත්තේ මං අර වෙනදා වගේ අහසේ දකින්න දේවල් දැක්කා. අහසේ මට හිතුනේ වලාකුළු භූතයෝ දෙන්නෙක් ඉන්නවා වගේ. මට හිතුණා මේ වලාකුළු භූතයෝ දෙන්න ඔයාලට පෙන්වන්න ඕනි කියලා. බලන්නකෝ වලාකුළු එක භූතෙක් අනික් වලාකුළු භූතයාව අල්ලන්න එනවා වගේ කියලා තමයි මට හිතුනේ. ඉතින් මං සාමාන්‍ය යනකොට ඔන්න ඔය වගේ පුංචි පුංචි සිදුවීමුත් පරිසරයේ තියෙන දේවල් දකින්න. ඉතින් මට හිතුණා අන්න ඒ වගේ දැකපු ලස්සන දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනිමයි කියලා. මේ පෙන්වන්න යන්නේ මම සීමාවාසී උගන්වපු ඉස්කෝලේ. මේ තියෙන්නේ ලක්දාස් විද්‍යාලය. කුරුණෑගල ලක්දාස් විද්‍යාලයේ තමයි මම සීමාවාසී අවුරුද්දක් ඉගෙනුවේ. ඉතින් මට මෙතනින් යන හැමදාම මං හරි ආදරය කරන ඉස්කෝලයක්. මගේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් විදියට මම ඒ ඉස්කෝලේ ආදරෙන් මතක් කරනවා. ඉතින් මට හැමදාම කුරුණෑගල යද්දී මං ඉස්කෝලේ දිහා බලා
අපි අන්තිමටම වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ රජත සර වෙත ආවා. එන්න අපේ සෙවනට අපි ලෙන්ගතුයි අපි එකමුතුයි තමයි අපේ හැමදාමත් තිබ්බ තේමා පාඨය. ඉතින් ඒකේ විදිහටම තියෙනවා. මේ තමයි වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය. අන්තනේ අවුරුදු ගානකට පස්සේ තමයි මේ පාරේ මම යන්නේ. හරිම සතුටුයි අද මගේ දුවයි පුතයි දෙන්නත් මගෙත් එක්ක යනවා මේ අපේ විද්‍යාපීඨේ. මේ හා පැත්තේ තියෙන්නේ මේ පොලිසිය, බෝවත්තේ පොලිසිය. ඉතින් ඔන්න මම ඇතුළට ආවා. ඔය තියෙන්නේ අපේ ටක් ෂොප් එක. ඉස්සර පුංචි බඩගින්නට අපි ඉතින් කෑම කෑවේ ඔතනින් තමයි මේ ඉන්නේ. අපේ විද්‍යාපීඨයේ ආදි විද්‍යාර්ථීන් වගේම දැන් නම් මේ වාඩි වෙලා ඉන්නේ අපේ විද්‍යාපීඨේ දැන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලා. ඇත්තටම කිව්වොත් ඉතින් නංගිලා මල්ලිලා කිව්වට නංගිලා මල්ලිලාම නෙවෙයි. එයාලා අපේ දැන් දුවල පුතාලා වගේ. මේ මොකද දැන් මේ වෙනකොට බුරෝ 7-8 දෙනෙකුගේ වයසයිනේ අපි. කොහොම වුණත් විද්‍යාපීඨයට ගියපුවාම නම් හිත ආයෙමත් නිවුණා වගේ දැනුණා. මේ සුන්දර පරිසරය දකිද්දී ඒ වගේම සමහර දවස් තිබුණා අපි බඩගින්නේ හිටපු. ඒ වුණාට මොනවා තිබ්බත් හිතේ අර සැහැල්ලුවෙන් තමයි අපි ජීවත් වුනේ කියලා හිතෙනවා. අපේ විද්‍යාපීඨයේ සෞන්දර්ය විෂයන් වලින් පිරුණ විද්‍යාපීඨයක්. ඉතින් අපි හැමෝම එකමුතුව ලෙන්ගතුව තමයි වැඩ කරේ. ඉතින් මේ හැම ගහකම මේ හැම බිමකම අපේ දාඩිය සුවඳ අපේ ආදරණීය සුවඳ මුසු වෙලා තියෙනවා කියලා හිතුණා. කාලේ කොයිතරම් ගෙවිලා ගියත් අදටත් මේ බිමේ ඇවිදිද්දි හිතෙන්නේ ආයෙමත් ගෙදර ආවා වගේ හැඟීමක්. ඒක වචන වලින් විස්තර කරලා කියන්න බැරි තරම් හරි අපූර්ව හැඟීමක්. හරි ආදරණීය බවක්. ඒ අතරම ඔන්න ඔය පුංචි දුවලා 3 දෙනාට මාව දැකලා පුරුදුයි වගේ කියලා කිව්වා. බලමු යාලා මට මොකද කිව්වේ කියලා. ඔන්න ඊට පස්සේ දිගටම හම්බුනේ මට ආදරය කරන අය. මගේ ෆෑන්ස්ලා.
ඕනේ දේවල් මේකේ තියෙනවා. අතකලියත්තර සම්ප්‍රදාය මේ හැම දෙයක්ම ඉතින් මට නම් ගෙදර ආවා වගේ තමයි දැනෙන්නේ. හරිම සතුටුයි. මේකේ ඉඳලා තමයි මැන්ඩියට නටන්න පුරුදු වෙන්නේ. මේකේ ඉඳලා තමයි මැන්ඩියට නටන්න පුරුදු වෙන්නේ. ඔන්න ඉතින් ඇකඩමික් ඒරියා එකේ ඉඳලා අපි හොස්ටල් එක පැත්තට යන පාර තමයි මේ මහන්සි වෙලා ඉස්සර නම් ඩාන්සින් කොස්ටියුම් එක පිටින්ම අපි දුවනවා හොස්ටල් එකට. ඉතින් මේ ඒ පාර තමයි මේ. ඉතින් මේ පාර දිගේ මම හොස්ටල් එක පැත්තට තමයි මේ යන්නේ. එතකොට මට දැනගන්න ලැබුණා මේ එහා පැත්තේ නිල් පාටින් තියෙන්නේ අලුතින් හදපු හොස්ටල් වගේක් කියලා. මොකද දැන් ඉන්න කට්ටිය වැඩි ඉස්සර අපි හිටපුවාට වැඩිය දැන් දුවලා පුතාලා ඉන්න නිසා ඉතින් අලුතින් හොස්ටල් හදලා තියෙනවා. මේ නිල් පාට තියෙන්නේ අලුතින් හදපු හොස්ටල්. ඉතින් මං ඔන්න ඔය විදිහට ඒවත් බලාගෙන හිමීට ඇවිදලා ගියා මම හිටපු රූම් එක බලන්න කියලා. ඉතින් මේ අපි ඇවිදගෙන ගියපු පාර ඔන්න මම හිටපු රූම් එක තමයි අර ඔන්න ඔය කොනේම තියෙන රූම් එක බැල්කනි එකත් එක්ක තියෙන රූම් එක. ඉතින් හරි ලස්සන මතකයක්. ඉතින් මේ පුංචි අයගෙනුත් මං හොස්ටල් එක ගැන විස්තර අහගත්තා. ඉස්සර අපේ ගර්ල්ස් හොස්ටල් එක තිබ්බ පැත්තෙම දැන් බොයිස් හොස්ටල් එකකුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ කට්ටිය වැඩි නිසා වෙන්නේ නැති එහෙම තියෙන්නේ. ඉතින් මේ පුංචි දුවලාගෙනුත් විස්තර අහගත්තා. හොස්ටල් එක මගේ රූම් එකට යන්න ආස හිතුණත් රූම් එකේ ඉන්න අයට ඩිස්ටර්බ් කරන්න හිතුනේ නැති නිසා මම මගේ රූම් එකට ගියේ නෑ. ඈත ඉඳලා මෙන්න මේ විදිහට බලාගෙන හිටියා. ඔන්න මම ඩයිනින් එක පැත්තට යද්දී ආයෙමත් මට ආදරය කරන පුංචි ආදරණීය අපේ විද්‍යාපීඨේ නංගිලා එහෙම නැත්නම් ආදරණීය දුවලා කීප දෙනෙක් හමු වුණා. එයාලට මගෙත් එක්ක පින්තූර ගන්න ඕනි කිව්වා. ඉතින් අපි ෆොටෝස් ගත්තා. ඒ වගේම එයාලා ගැන කතා කරා. එයාලාගේ දැන් අලුත් තොරතුරු කතා කරා. ඉතින් ඒ නිසා හරි සතුටු හිතුණා. ඇත්තටම එක මොහොතකට හරි මම අතීතයට ගියා කියලා මට හිතෙනවා. හරිම ලස්සන මොහොතක්, හරිම ලස්සන දවසක් තමයි ඒ. ඉතින් ඔය විදිහට විද්‍යාපීඨේ පුරාම මම ඇවිදිද්දී මට මාතලේ හිටපු ආදරණීය දුවලා හම්බුණා. ඉතින් එයාලා මගෙත් එක්ක හරි ආදරෙන් කතා කරා. එයාලට හරිම සතුටුයි මමත් එයාලගේ විද්‍යාපීඨේ ඉගෙන ගත්ත අක්කා කෙනෙක්
වෙච්ච එක ගැන. ඉතින් ඒ නිසා අපි හැමෝම කතා කරලා අපිට මතක් වෙන සමරු සටහන් විදිහට අපි ෆොටෝස් අරගෙන මෙන්න මේ විදිහට තමයි යාලා මට සමු දුන්නේ. ඉතින් හරිම ආදරණීය දවසක් වගේම සතුටු හිතෙන දවසක් තමයි මේ ගත කරේ. මම මෙයාව බලන ඉන්නට අපි දන්නේ. දිනුව කොටයි ඈ. ඔය ඉන්නේ මම නැටුම් ඉගෙන ගත්ත අපේ සර්. ඉතින් අපි සර්ට කිව්වා ඉස්සර අපිට දඬුවම් කරපු හැටි. ඒ වගේම ඉස්සර අපි කොහොමද සර් එක්ක එකතු වෙලා නැටුම් වලට ප්‍රැක්ටිස් උනේ. ඉතින් ඒ වගේ පන්නරෙන් තමයි අපි අද මේ විදිහට ඉස්සරහට ජීවිතේ අරගෙන ගියේ කියලා සතුටු සාමීචියේ යෙදුණු සතුටු මොහොතක් තමයි මේ ඔයාලා දකින්නේ. ඔන්න ඊළඟට හවස් වෙලා පටන් ගත්තේ ආදි විද්‍යාර්ථීන්ගේ දස්කම් දක්වන මොහොත. ඉතින් මේ වෙලාවෙත් මේ විදිහට ගොඩාක් සෙනඟ අපේ මේන් හෝල් එක පිරීලා හිටියා. ආදි විද්‍යාර්ථීන්ගේ දස්කම් බලන්න. ඉතින් හැමෝම හරි සතුටින් හිටියේ. මමත් ටික වෙලාවක් අයිටම් කීපයක් බලන්නම් කියලා වාඩි වෙලා අයිටම් ටිකක් බැලුවා. හරිම සතුටු මොහොතක්. ඉස්සර වගේම අපේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දක්ෂයෝ තමයි මේ. ඔන්න අපි දුකින් වුණත් අන්තිමට වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සමු දීලා ගෙදර එන්න පිටත් වුණා. දැන් නම් හොඳටම රෑ වෙලා. ජීවිතේ මෙච්චර දුරක් ඉස්සරහට යන්න හයිය දුන්නට වයඹ ජාතික විද්‍යාපීඨයට ආයෙමත් ස්තුතිවන්ත වෙන ගම මාතලේ එන්න පිටත් වුණා. ඉතින් මාව බලාගෙන හිටපු ආදරණීය ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා යන මග දහසක් මල් පිපේවා. ආයෙමත් හමු වෙමු.